ඔයාලා හැමදාම මේ රපුටන් ගෙඩියක් කටින් නේද කැඩුවේ? එතකොට කටින් ගන්නකොට විස බීජ කරට යනවා. එතකොට අර එක එක කෘමි සත්තු ඉන්නවා. ඒගොල්ලන් කටට යනවනේ. රපුටන් ගෙඩිය දැක්ක ගමන් ඔයගොල්ලන් මොකද කරන්නේ? ගන්නවා කටින් කඩනවා කනවා. ඔයගොල්ලන්ට මම කියලා දෙන්නේ රපුටන් ගෙඩිය කටින් කඩන්න නැතුව අතින් කඩන විදිය. මෙන්න බලන්න මේ පැත්තේ තියෙන්නේ රපුටන් ගෙඩියේ නැට්ට පැත්ත. නැට්ට පැත්තනේ මේ අනිත් පැත්ත ගන්න ඕන ඔයගොල්ලෝ. අනිත් පැත්තේ තියෙනවා මෙහෙම තිබ්බම අපි පිටතර හැඩේ වගේ තියෙනවා. මෙහෙම තිබ්බම පැතිලි. ඔන්න ඔයාලා ගන්න ඕනේ මෙන්න මේ පිටතරේ හැඩේ වගේ තියෙන පැත්ත අරගන්න ඕනේ. අරගෙන ඉවරලා මෙන්න මෙතනින් අල්ලලා මෙන්න මෙහෙම බලනවා. මෙන්න පේනවද? රපුටන් ගෙඩිය ලස්සනට ගලව ගන්න පුළුවන්. අපි තව රපුටන් ගෙඩියක් බලමුකෝ. ඔයගලන්ට මම පෙන්නන්නම් තව රපුටන් ගෙඩියක් කොහොමද මේ විදියට ගැලවෙන්නේ කියලා. මෙන්න මේකේ රපුටන් ගෙඩිය නැට්ට පැත්ත. මෙන්න මේ පැත්තේ මෙන්න මේක දැන් මම අල්ලන් ඉන්නේ බිත්තරේ වගේ තියෙන හැඩේ පැත්තට අල්ලන් ඉන්නේ. එහෙනම් අපි ඒක try කරලා බලමු. අන්න දැක්කද? ලස්සන්ට කරලා යනවා. මේ ඔයාලට පුළුවන් දැන් කටින් කඩන්න නැතුව රපුටන් ගෙඩිය අතින් මෙන්න මේ විදිහට කඩලා කන්න පුළුවන්. එතකොට ඔයගලන්ගේ බඩට විස බීජ යන්නේත් නැහැ. කෘමි සත්තු කරට යන්නේත් නැහැ. කටින් ගැඩුවොත් දන්නවනේ සමහරු කියනවනේ කට වන වෙනවා කියලා. මෙන්න මේ විදිහට ඔයාලා රපුටන් ගෙඩියක් මේ කඩා ගන්න. තව රපුටන් ගෙඩියක් මම ඔයාලට පෙන්නන්නද? මෙන්න මේ බලන්න මේ රපුටන් ගෙඩිය මෙන්න මේකේ නැට්ට පැත්ත. මම අනිත් පැත්ත ගන්න මෙන්න මේ පැත්ත තමයි බිත්තරේ හැඩේ වගේ උඩ අතට අර ගන්න ඕනේ. මේ බිත්තරේ හැඩේ වගේ තියෙනවා. මෙන්න මෙතනින් අල්ලලා මෙන්නම කැඩුවම කඩලා යනවා. ඔන්න. එහෙනම් ඔයාලත් මේ ක්‍රමේ try කරලා බලන්න. අද ඉඳන් රපුටන් ගෙඩියක් කටින් කඩන්න නැතුව අතින් මේ විදිහට කඩලා කන්න.